Hey yo boys and girls, welcome back to my channel. Only the other play කරන්න game in shop simulator. ඔයගොල්ලෝ ඉතින් මේකේ simulator එකක් තමයි තියෙන්නේ. දවස් 12කට පසු නැවතත් මම ආවා. 12කට පසු මේ 10 වෙනිදා, ඒ කියන්නේ 10 වෙනි දවසේ හරි 8 වෙනි දවසේ මම වීඩියෝ රෙකෝඩ් කරලා එඩිට් කරලා ඔක්කොම කරලා තිබ්බේ හරි වීඩියෝ එක දාන්න යද්දිම ඩිලීට් වුණා. ඕනෝ තමයි ප්‍රශ්නේ. හරිද? හරි අපි ගණන් ගන්න අපි අලුතින් දවස් 12 වීඩියෝස් දානවා. දැම්මත් තමයි. හරිද? අපි මම මේක ටිකක් ප්ලේ කරා අර ටියුටෝරියල් එක යනවානේ. මේ මම මේක ටිකක් දාලා මවුස් තමයි තියෙන්නේ. මේ 12ක් දැම්ම 4යි ඉතුරු. 39 ගානකට එන පාඩුනේ. හරි. ඉතින් මේක සාද්ද වැඩිද කියන්නේ ඔයගොල්ලෝ. අඩිවම දෙන්න තාඩි. මම අඩිම කරා. ඊගාන්ට වගේ යන්නේ. සද්ද ඇති වෙන්නත් හරි. මේකෙන් තමයි අපි බඩු ඕඩර් කරන්නේ. මේක තමයි අපේ මේ කැෂියර් එක. අපි බඩු ටිකක් ඕඩර් කරනවා නේද? බඩු ඕඩර් කරලා මවුස් එකක් දාලා මේ පොඩ්ඩක් සෙල් එක හදාගන්න. 2452යි දැන්ට මං ගාව තියෙන්නේ. මේ මවුස් අපේ විකුණු බල ඕපන් කඩේ ඕපන් දෙන්න කට්ටිය මේක මොකද කියන්නේ? ඉඳන්න තියෙන්නේ. අද දාන්න. මම ඉතින් මොකක් හරි කැඩලා ගියේ. අම්මා ඉතල කියලා පස්සේ මේ මම යාළුවනේ මෙතන පොඩ්ඩක් ලැග් වෙනවා. ඒ හින්දා ගණන් ගන්න නැතුව පොඩ්ඩක් වීඩියෝ බලන්න. මවුස් එක දෙන්න බලන්න. 39යි. 39යි 78. මේක අර සද්ද වැඩි නේ මේවා. මේ සද්ද. ඔය ගන්න දෙන්න. දෙන්න බෑ. 39යි 78. 39යි 78 කලින් මේ අඩුම කරමු. නැත්තම් ගන්න බැහැ එන්නේ. ඉවරනේ. හරි දැන් හරි ගන්නට ආවා. 79. 75 නෙමෙයි 70. සල්ලි වලින් දුන්නේ ආ. 44ක් දෙන්න 50යි 5යි මට මේ මගුලමයි එබෙද මේ සී එක එවුන ගමන් සල්ලි ඔක්කොම ටික යනවා. ඕකේ. මෙම මේකේ කාඩ් තියෙනවා කැෂ් තියෙනවා. ඒ දෙකම තියෙනවා. ඒ තමයි පට්ට. ඉවරයිද කියලා. පොඩ තාම මොකද මම මේ වෙලාවදී ඔඩයින් මේ ගේම් එක හිර වුණා. ගේම් එක හිර වුණා. හිර මේ ඉඩාවද? මෙච්චර ඉඩ තිබ්බේ නෑ මගේ කඩේ. කොහොමද මෙච්චර ඉඩ ආවේ? මේ හිර වෙන්නේ මොකද බං? ගේම් එක. අර මොකද ගන්නවා? මොකද ගන්න? මේට කලින් පොඩි ඥානවල හරි මට දැනෙන්නේ තේරෙන්නේ මගේ මයික් එකට ගහන පොඩ්ඩ අවුල් ගිහිල්ලා එහෙම දෙන්නක් වෙලා තියෙනවා. නැත්තම් මේක වැඩ කරා. අම්බලෝම එකපාරට මොකද උනේ කියලා. හරි ඒව ගණන් ගන්න. මේක පාර්ට් 2 එකක් ඕන නම් ඔයගොල්ලෝ ලයික් 100ක් කරන්න. 100 නෙමෙයි අපි පොඩි 50ක් කරලා ඉවරයි. මේක කොහෙටවත් ගෙනියන්න බෑද? බෑ. ඔය කැඩේ. මොකක් හරි වෙයි. ඒක ඔබන් ඉන්න ඕනේ. අය මේ විතර අයින් කළා වුණ නැත්තම් කැතයිනේ මැදදී. ටාක් බෑක් නෙමෙයි බං. ප්ලේස් රොටේට් මේ ගාන්ට තියනනේ බලමු තියනවද බලන්න ප්ලේස් බලමු චුට්ටක් ඇදෙන්න අපි ගන්න මොනම මගුලක්ද මේ යාළුවනේ වීඩියෝ එක කට් වෙනවා යාළුවනේ ඒකට අපි සැලෙනවාද අපි ආයි ආවේ මේක මෙතන මේ පැත්තට වැඩි නේ මේ ගාන්ට ඇතුළේ යන්න ප්ලේස් හොඳ චුට්ටක් ප්ලේස් හරි දැන් මේ ගාන්ට කවන්නේ චුට්ටක් කියනවා
ඒවා ගණන් ගන්නෑ. ඔක්කොම කලින් මේවා ටික පීරියඩ් කරලා දාමුනේ. පොඩ්ඩක් වෙලා යන වැඩක් නේ. ඒක මේ හැමතැනම තියෙනවා. මොනා කරන්නද ඉතින්? ඔයගොල්ලෝ මයික් එක අවුලක් නෑ නේද? කොහොමද මම ටෙස්ට් කරලා එන්නද? මට එන තප්පරයක් දෙන්න. මොකද වෙලාවට යාළුවනේ පොඩ්ඩක් බැලුවේ මේකේ සද්ද අඩුයි නේ ඔයගලන්ට ඇහෙන්නේ නැහැ නේ. පිටා වැඩි කරමු. ඔය ගන්නට වගේ තියෙන්නේ. මේ මේකත් ටෙස්ට් කරමු එහෙනම්. මයික් එක නම් අවුලක් නැහැ. ඇහෙනවනේ. මේ අර මේ ගේම් එකේ සද්ද ඇහෙන්නෙම නැහැ. ඕගොල්ලෝ ගන්න මේ ඩවුන්ලෝඩ් කරලා ගන්න මං හිතන්නේ MB 100 ගානක් ගියේ 100 කියන්නේ 115ක් ඒ ගානට ළමා ගියේ මට මතක නෑ මොකද්ද ගේමින් ෂොප් සිමියුලේටර් නේ ඔය මෙතන තියෙනවා ගේමින් ෂොප් කියලා ඒතර කියලා මතකයි සිමියුලේටර් මේ පට්ට ලස්සන හදලා නේ හැබැයි හරි හදලා තියෙනවා වැඩක් නෑ මේ මොනවද ආහා ප්ලේ රූම් මං හිතන්නේ මේකේ මේව කරන් තියෙනවානේ ඒ කියන්නේ ටෑම් බඩු හදන්න අපි බඩු ටිකක් ඕඩර් කරමුද? බඩුත් මේකයි. මාකට්. මාකට් එකට ගිහිල්ලා අපි දාමු මේක දාමු මවුස් දාමු ලෙස්ට් Xbox තියෙනවා. VR headset. ගේම් වර්ගත් මොනවාද? කන්සෝල් headset දෙකක් ගන්න. සල්ලි මට මොන මොකටද වෙලා මාකට් එකට. එතන ගන්න අපි ගාව සල්ලි නෑ. ඒක අපි ඉන්න පොඩ අඩුවට දෙන වර්ගයක් ගමු. Xbox එකත් ආර දාස් කරමු. VR set එකක් ඕඩර් කරනවා. ඒ දෙක දෙන්න. මේකක් දාමු. පුතු ඔම්බීපම් මේකේ තියෙන ගාන 1000 ගානක් යන මයික් එකලා. මොනවද මේ ගන්න ඉන්න දුවට? ගේම් එකක් තමයි ගන්න වෙන්නේ. මේ ගේම් නේද? ඔව් ගේම්ස්. බයි කරන්න තමයි ඉන්නේ. චෙක් අවුට් නේ චෙක් අවුට් කරමු. සල්ලි ගියා. අපි සල්ලි අඩුවෙන් ගියේ. ওই සල්ලි අඩුවෙන් ගියේ අප්ටා බඩු උඩ කරා. ප්‍රොඩක්ට් මේ තේරෙන්නේ කියලා. Xbox order කරන්න බෑ. මේක 3000 ගන්න මේක 300 ගන්න හැබැයි බයි දෙන්න. මයික් එක කොඩ කාඩ් දාලා චෙක් අවුට් කරලා බලමු. ගියා. අපි මයික් එකකුත් දැම්මා. ෂේප් එක දාමු. අර ඇවිල්ලා දාපු ගමන් ඇවිල්ලා. එතන මේ තියෙන මයික් මේව දාන්න පුළුවන් නේ. පුළුවන්. ප්ලස් මයික් කීයද? 130 ගැම්මක් තමයි. මේකේ ටියුටෝරියල් එක දැන් නැති නේද? දාපන් මේ කඩේ ක්ලෝස් කරපන්. ඵලයක් ගන්න නැතුව බඩු. ඵලයක්. මේ බඩු ටික දාලා ඉන්න බෑ මොනා කරන්නද නැද්ද මචං. ගේම් නේද මේ? 52ට යන්නේ අර පාඩු ඕඩර් එකකට. මොන මගුලක්ද මන්ද? යාළුවනේ ඉස්සෙල්ලා අප එකම ආවා මට අග්ගා වීඩියෝ කට් කරලා නැත්තම් කැත වෙනවනේ. මට ඒක අවුල් නෑ කළු පාට වෙන එකට ස්ක්‍රීන් එක. පොඩි අවුල් තියෙනවා ගේම් එකේ ඒක නෑ ඇත්ත. ප්ලේස් මවුස් 39ට යන්නේ. වැඩියෙන් යන්නේ මයික් ටික මං හිතන්නේ 100 ගන්නට යන්නේ. සුබ මොකකින් කඩේ ඕපන් කරනවා? ඕපන් කරමු. ඕපන් කරා. දැන් සද්ද අවුල නෑනේ. ගැම්මක් ඈ. ඕගලන්ට මොකද හිතෙන්නේ? අම්මා. ඕගලන්ට මොකද හිතෙන්නේ මේ ගේම් එක ගැන? හිතන දේ පල්ලෙහායි කමෙන්ට් එකක් දාලා යන්න. අයිද අපි මේකට යන්නත් ගාලා මයික් එකක්ද ගත්තේ මයික් එකක් ගන්න. ගේම් එකද 52 වැඩන්නේ. මත්තයෝ මට ගාන්නෙ නෑනේ පුතා. එස් බින්දුවම තිබ්බේ. මයික් එකක් 100 ගානක් නෝනා.
ඒක මොනට දාලා දෙන්න 130යි 75යි නෑ 75යි එකයි අපි ගාව තමයි අඩුවටම බඩු තියෙන්නේ ගේම් එක මාත්‍යට මම දාලා දෙන්න මාත්‍ය ගානට 50 ගානට අපේ මේ ෂොප් එකේ මේ කරන්න දේවල් තියෙනවා ගොඩක් මේ අපිට රූම් ටික අරගන්න ඕනේ ඒ කියන්නේ මේ ඕපන් කරගන්න ඕනේ ඒ වැඩ ගොඩාක් තියෙනවා ගේම් එක ඉවර කරන්න පොඩ්ඩක් අමාරු තත්ත්වයක් තියෙන්නේ අපි ඩේ 4 යන්නේ නේ ඩේ 4 දැන් මෙතන පෙන්නන්නේ ඩේ 4 කියලා මේ සෙටින්ග්ස් තියෙන තැන ඩේ 4 දැන් වෙලාව 11යි නෙමෙයි 12යි මම වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවක් යාළුවේ දැන් මම හරියටම රෙකෝඩ් ගන්නේ වෙලාව පේන ඇතිනේ 12:19යි ඔයගොල්ලන්ට හරියටම පේන්නේ 12:19යි ආයි දන්නවා ඉතින් යතුමත් දෙන්න ඕනේ මොනවාරි ගත්ත කියලාත් මට මතක නැහැ අම්මට සිහි යකෝ බඩු ඔක්කොම අරගෙන වන්දිතයි මේ කරන යන පුතේ 60ක් විතර මුතුමට සිරියක් කොහොමද ඔයාට සරි ඒ බඩු බිරක අරිද ඒවා ගණන් ගන්න එපා ඔයගොල්ලෝ මොනා කරනවද දන්නේ විතර කියන්නේ මං හිතන්නේ මේකෙන් 600 ගාණක් ඩොලර් 600 ගාණක් පුදුමයි නේද වෙයිටින් මොකද වෙයිටින් කර මොකද ලීව් වෙලා මේ දැනු යාර ස්කෑන් ඔලන්නේ වයන්ඩ අර කලින් වගේ නෑනේ මයික් අර පිටිපිටි ගන්න අවුල නෑ සෙප් එහෙනානේ හරි එහෙනම් නැත්තරයි මේක ඉතින් කරන්න වෙන්නේ මේක තමයි මේව කරලා සල්ලි එකතු කරලා මේ බඩු වන්න කරන්න තියෙන්නේ 4:47 40 10ක් දාලා 7 ගාම 5 දෙයක් 5 අයියා මොන මගුලක්ද මං කිව්වා මට එපා වෙනවා කියලා ඒ වෙනක මේ 100 එකක් දාලා තියෙන මොකද ඒක මේ මේක තියෙනවනේ ගන්න අයියා එපා වෙනවා හැම වෙලේම පොඩ්ඩක් කියලා වුණා දැන් හරි දැක්කනේ පොඩ්ඩයි කියලා වුණා ලොකුට නෑ මයිකයි මොනවද මේවා දෙකයි මවුස් දෙකයි මොනවද 4:69යි මාත්‍යාගේ බඩු අපේ බඩු දැක්කනේ මාත්‍යා ලාභයි මාත්‍යා මේ කාට ගේම් ගහන්නද කියන්නේ මයික් තුනක් කියන එක මට ප්‍රශ්නයක් මාත්‍යා ඒක ලොකු ප්‍රශ්නයක් අර 600 ගානේ බඩු ගත්ත මහත්තයා මේ කාටද දන්නේ නැහැ ඉතල ගන්නේ දැන් වෙන ප්‍රශ්නයක් හරි 5:17යි මේකෙන් ගේම් එකෙන් වෙලාව අපි මේක ඉදා ගන්න නැත්නම් යකෝ මේක දික් වෙනවා පට්ටට මොකද මේ තියෙන්නේ එක්ස්පෙන්සිව් අය වන්දා මට තේරෙන්නේ නැහැ කියලා මේක ෂොප් එකේ දිග අපි බඩු ටිකක් ගමුනේ يعني මේක ලොකු කරන්න පුළුවන් නැත්තම් බෑනේ විනාඩියට යකෝ තාම වීඩියෝ එකේ ගියා නෑ කලින් ඒවත් එක්ක එකතු කරද්දි ඔක්කොම පොඩ්ඩක් ගිහිල්ලා නේ $1 $1ට වැඩිනේ බලමු මේ කාඩ් මෙදි හැබැයි අපිට මේකක් ගමු හැම එකෙම එක ගානේ ගමුද මේකයි කැෂියර්ස් ගන්න ඕනේ අද ට්‍රෑෂ් කෑන් එකක් ගන්න මේක එපා මේකෙන් ඩාඩිය වැඩිපුර ගමු බලමු අපි කීයක් අරන් තියනවද කියලා 14ක් අරන් තියෙනවා ඔක්කොගෙම 7 ගානේ තෝර ඔක්කොම 1000 ගානක් යනවා ටේක් අවුට් උනේ මේක පුරවන්න එපා නැත්තම් මේක හිස්ව කියන්න පුළුවන් ඈ ක්ලෝස් කරලා බලමු බඩු ඔක්කොම එන්නේ නැති මං හිතන්නේ මේක බුස් ගාලා බඩු එනවනේ තාම එකයි ආවේ දැන් ආවා මේ මම ඔළුවට දාන්න දෙයිද බෑ මේ තව එක වැන්නම් බලයිද දැක්ක මෙතන ඉවරයි මේක අරගෙන අපි යමු මේක දාමු
අපි මේක හදුවොත් මේව වටේට යන්නේ ඈ ඒවද උනේ මෙන්න මෙතන අයිනේ ඉඳලා ඕපන් කරලා මේක රොටේට් කරමු මේක නෑ මෙහෙට පොඩ්ඩක් ඉඩ තියලා ප්ලේස් අර නෑනේ මේ පැත්තට සමබරව තියනවා නේද ඒක සමබරව තියෙනවා අපි මේකත් ටික් කරමුකෝ ටික් කරලා මේකත් එතකොට මේක දාමු මෙහෙම මෙතනින් මෙන්න මෙතන ප්ලේස් අඩේ ලස්සන කරන්න එපා මොනා කරන්නත් කලින් මට තව එකක් ඕනේ මට තව එකක් ඕනේ ඕගොල්ලෝ මොකක්ද හිතන්නේ මේ ගේම් එක ගැන ඊට මේ පල්ලෙහෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දායන්න ආහා මේක අරක මේ අර ඩෙස් එක වගේ එක මේක මෙතනින් තියෙන එක හරි නෑනේ රොටේට් කරලා මෙන්න මෙතනින් තියෙනවා මේ මෙතන මේ කිවර වෙන්න තියෙනවා ස්ටාර්ට් මේක මේ වෙයි ප්‍රෙස් කරලා බලන්න සුට්ටයි දිනා කවන්නේ අපි ඔක්කොගෙම කතා හත ගත්තානේ මොකද වන්නේ මේ තරක කොට ඩෙස් එක කොට ජීවිතයක් මේක අපි දාමු මේකට ලං කරලාම වගේ නේ පොඩ්ඩ ඇඩ් කරමු මම හිතන්නේ මේවා තියෙන අර VR headset ඒ වගේ ඒවා තියන්නේ ප්ලේස් ඔය නෑනේ දෙකම ගානට සම්බර වෙලා තියෙනවනේ ඔය නෑ ෂේප් යාළුවනේ ඔයගලන්ට මගේ සද්ද හොඳට ඇහෙනවා නම් යාළුවන් කමෙන්ට් එකක් දාන්න ඉතින් යාළුවනේ ඕගොල්ලෝ මේ දවස්වල මොකද කරන්නේ සැපේ ඉන්නවා නම් කෙලින්ම පාලි කමෙන්ට් එකක් දාන්න අපි සැපේ වා සැපේද කියලා නෑ ඔයා මගෙන් අහන්න ඕනේ ඔයා දාන්න ඔයා සැපේ ඉන්නේ කියලා ඔයා සැපේ ඉන්නවා නම් රොටේට් අම්මට ප්ලේස් ඕනෑනේ ෂේප් යාළුවනේ හැබැයි මේක ලස්සනට තියෙනවා නේ මේ ලයිට් ගාලා ඔක්කොම ලස්සනට පිළිවෙලට තියෙනවා පිළිවෙල මේ කඩේ පුරවන්න අපිට කොච්චර බඩු ඕන වේද මොකද රොටේට් ඉතිරි ඔයගොල්ලෝ ඇලන් කේස් එකේ වීඩියෝ බලනවා මම නම් එකෙන්ම බලනවා පල්ලියන් කමෙන්ට් එකක් දාන්න අපි නම් බලනවා කිය දැන් පොඩ්ඩක් ඔයගොල්ලෝ නෑ මේ පට්ට දිගයි අයියෝයි මේක මේ කඩේ පට්ටම දිග ඔයාලට කියන්න ඕනේ මෙතනින් දාන්න බෑ මෙහෙම දාන්න ඔයාලට කියන්න ඕනේ මගේ TikTok channel එකක් තියෙනවා අනිවාර්යෙන් ගිහිල්ලා ලයික් පාරක් දාලා තියන්න මගේ මූණත් එක්කම තියෙනවා අම්මා මෙතනින් විතර දැම්මොත් යතයිද ප්ලේස් කරනවා ඕනේ Days of Heaven කියලා මේකේ නමම ගහලා බලන්න එයි මේ මොකද මේ අපිට මේව ඕපන් කරලා ඉන්න අර ඕපන් කරා දැන් මේක මොකද්ද ගන්න තියෙන්නේ මේකේ නම මොකද්ද play room ඔයෝයි අපි ලෝන් ගන්නවද මේකෙන් අපි ලෝන් ගන්න සීන් නැද්ද තියෙන්නේ ලෝන් ගන්න වගේ සීන් එකක් තියෙනවා කමන්නේ අපි ඕපන් කරන්න මේක ලෙවල් 11 හරි ගියාමනේ මේක වැඩක් පොඩ බලමු ඕපන් කරලා තියෙන රෝමස් DV අනේ මන් දෙයගෙන මේකවත් ඕපන් කරලා මේක දැන් එතකොට අර පැත්තේ අරකයි යාළුවනේ ගොඩාක් සල්ලි ඉල්ලන ඒගොල්ලෝ බලන්නකෝ ඉතින් කරන ජරා වැඩ අපි වගේම මිනිස්සු යාචි දෙයක් බයත් වුණා ඒකට මේ වර්ගයේ මේවලනේ ඔව් අයියෝ ෂිට් යාළුවනේ ඔයාලට කීකීදී මේ මගේ TikTok page එක ගැන TikTok page එකට ගිහලා මට follow කරන්න නැතත් කමන්නේ මම like කරන්න හැම වීඩියෝ එකකට බෑ මම like තමයි බලන්නේ මම like වලට ආසයි like
බලද්දි ඉතින් මට හැමදාම වීඩියෝ දාන්න හිතෙනවා ඈ. දැන් ලයික් 700 ගාණයි තියෙන්නේ. ලොකු channel එකක් නෙමෙයි මේ ඊයේ පෙරේද පටන් ගත්තේ. 700 ගාණයි තියෙන්නේ. එයින්ම my videos හැම එකටම වගේ ලයික් එකක් දාන්න යන්න හරිද? ඔයගොල්ලන්ට මම මේවයි ලයික් දැම්මොත් මේ ඔව් ලයික් වගේ දැම්මොත් මම හැමදාම වීඩියෝ ගේන්නේ නෑ. හැමදාම දවසක් ඇර දවසක් වගේ වීඩියෝ ගේනවා. yes. මේ ඒක පොඩ්ඩක් ළඟ වැඩි. ළඟ වැඩි. කැතයි එතකොට කැතයි. මම දැන් මේ ලයින් එකක් හදාගත්ත මේ තුන්වෙනි ඉර තමයි මේකට හරියන්නේ. ඉතින් 1යි 2යි 3යි රොටේට් කරන්න එපා බා. මොකටද රොටේට් කරන්නේ? ප්ලේස් කරපන්. තුන්වෙනි එක නෙමෙයි හතරවෙනි එක සොරි. දැන් පොඩ්ඩක් ට්‍රැකර් පැනලා වාත්තා මේ දවස් ටිකේ ඉන්නේ ට්‍රැකර් පැනලා. තව පෙට්ටි 4යි තියෙන්නේ. 4ට වැඩි තියෙනවා. මොකද්ද මේක? පොඩි කතාවක් පොඩි දේශයක් කොට ජීවිතයක් රොටේට් කරමු. රොටේට් කරමු. රොටේට් කරමු. ප්ලේස් මේක එහෙම ඒ කියන්නේ මෙහෙම ගහමු. මේ ටික වටේට යමු. බලමු. මේ අපිට අයින් කරලා වාඩි වෙන්න මේක අයින් කරලා වාඩි වෙන්න නෙමෙයි යකෝ අයින් කරත හැකිද? මගේ අප්පට මේ ලිව්යක් මේක අයින් කරන්න බෑ. එතකොට මේක බේරලා අපි හදන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නයක් මේකේ 7 හරිද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මේ තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා. අපි මේකෙන් තව මෙහෙම ලේයරයක් ගන්නවද? එහෙනම් ගාමු නේ. නැත්තම් කැෂියර් එක ගාවට මේක බඩු ගතියක් නෑනේ. ඕපන් කරලා මේමයි මම මේක වෙනස් කරනවා කියලා මම්ම දන්නවා. හරිද? වෙනස් කරන එකට මේක తాවකාලික ගන්න. මැදින් දාන්න. මෙන්න මෙතන. රොටේට් නෙමෙයි. ප්ලීස්. මම මේක මාරු කරනවා මේක తాවකාලිකව. මේ බට් එක ප්ලේස් කරලා පොඩි බිස්නස් එකක් කරා අද වීඩියෝ ඉවර කරා. එහෙම තමයි. මොකද මේක පාර්ට් විදියට ගේන්න ඕන වීඩියෝ මේම එක දිගට කරලා වැඩක් නෑ මේක. හරිද? මේ පොඩි බග් තිබ්බා. බග් නෙමෙයි මේ මොනවාද? ලැග් වගේ ඒවා තිබ්බා. වගේ නෙමෙයි ලැග් තිබ්බා. මේ බෝල් ගන්නව නෑ. මොකද්ද මේ? අද ලැග් තිබ්බා ඒක ගණන් ගත්තේ නෑ. ඇත්තම කිව්වොත් මම පොඩ්ඩක් කේන්ති ගියා විතරයි. හරිද? ගණන් ගත්තේ නෑ පොඩ්ඩක් කේන්ති ගියා. ඒයි පායනානේ වෙද්දී හරිද? මේ ප්ලේස් කරමුද? අවුලක් නෑනේ යන්න එන්න පුළුවන් නේ. යන්න එන්න පුළුවන්. මේවා බලපෑයි. හිතුවත් මම ওই ටික හොම්මෝ තියනවා ලස්සනව. තව ගන්න ඕනේ මේ බඩු. ඔක්කොම 150යි. දැන් මේ සල්ලි වලින් ගන්න පුළුවන්ද දන්නේ නෑ නේ මේවා. මේක සෙල් කරන්න වෙනව නැත්නම් සෙල් කරන්න බැරි නම් තමයි මට කෙලවෙන්නේ. ප්ලීස් මේ ප්ලේස් කරපන්. ප්ලේස් කරපන්. හරි. දැන් බලමු මේ 110 වගේ බඩු කීයද මාකට ඒ ගන්න. නෑ බං. අපට සිරි 100 පාට එකක් තියෙනවා ඒක දැන් වෙදි අන්සලා බලන්න මනි එහෙම ගන්න බෑනේ නැද්ද බෑන්ක් ලෝන් එකකට වගේ තියෙනවා එක ලෝන් 500 ලෝන් එකක් ගත්තා ඇයි ගන්න බෑනේ උනාට අනේ මට දෙන්න 500 ලෝන් එක මේ 500 ලෝන් එකක් දෙන්න බැරි වෙයි ලෝන් දුන්නු අප්පට සිටි වෙනවද දැන් මේවා විකුණන්නවත් පුළුවන්ද පැක් කරපන් මේවා ඔව් මේවා විකුණත හැකි කියන්න මට ඔක්කොම
ඕපන් පැක් මේ මචෝ හරිද මට කෙලවෙලාද මට කෙලවෙලා වගේ දාංගුවන් යාගෙන වීඩියෝ ගන්න විනාඩි 5කට විතර නතර කරන්න මේ රෝඩි 23ක් හොයාගන්න නැත්තම් මට ඉවර රෝඩි විනාඩි 5ක බ්‍රේක් එකකින් හම්බ යාළුවනේ මට කෙලවෙලා ඉන්න තව කූලන්ට් එකක් ගන්න කියලා මේක බඩුවක් සල්ලි වලට ගත්තා ඒක ලෝන් එකකින් පස්සේ ගැලවෙයි අර ලෝන් එකට ගිහින් විද්‍යා බලන්න කරන්නේ දැන් ලෝන් එක ගන්න කියලා ඒකද අපේ දෙන්නේ යාළුවනේ බලන්න යාළුවනේ හිතා ගන්න බැරි විදිහට හරිද මම මේ මොකද්ද මේ මට ආව මේ මොකද රිවිව් කියලා එකක්. හරිද? මං රිවිව් කියන එක දැම්මා. දාපුවම අයියෝ මට මේ මොනවද PS5 4යි මට තව 1118කුත් දුන්නා. 1000ක් දුන්නා. පුදුම සතුටක් තියෙන මට කෙලවෙලා හිටියේ යකෝ කලින්. දැන් මේක දැම්මා. PS5 ටික දැම්මා. කඩේ ක්ලෝස් කරලා නේද? හරිද? PS5 ටික දැම්මා මං ගියා. එච්චරයි. නෑ යන්නේ PS5 ටික දාලා PS5 ටික විකුණනවා විකුණලා තමයි ඊට ටික බලන්නේ ප්ලීස් අයිද මේ తాවකාලිකව මේ ටික ගෙව්වේ එහෙනම් මෙතන අයයි අර ගාය දවර හතයි කොහොම හතයි යාර මේ මොකද අම්මා තව එක්ක මොකද මේක ඕපන් කරුම් බ PS1 5 එක PS5 එකක් තියෙන්නේ මේක ප්ලේස් කරලා බලමු ප්ලේස් අඩ කීයද අම්මට 750යි 850යි අපි මේම මේ තාම මොනවද බස්ස ගමු සල්ලි හොයාගන්න මේ මට එතන රිවිව් කීයක දාන්න නැත්තම් මට අර මට කියලා වෙලා ඉස්සා මම හිතන්නේ උඩ වෙන මොනවා හරි කියන්න වෙන්නේ නේද ප්ලීස් මෙතන දාන්න බෑ ප්ලීස් ආවට දාතේ මේ මම නිකන් හරි ඒක දුන්න නැත්නම් මට කියලා වෙනවා ඇත්තටම මේක දාපන් මේකට පුතා බලපන් දාන්න බෑ දාපන් PS5 පහක් තියෙනවා නේ මෙයාට දාන්න බෑනේ PS5 අඩු පුළුවන් මේක ටේක් කරගම නැත්නම් කැතයි හැමතැනම PS5 තියෙද්දි මේක ප්ලේස් කරා මම හිතන්නේ මේ උඩ තියන්න තියෙන්නේ මම හිතන්නේ මේ PlayStation නෙමෙයි මොනවාද මේ මොනවද ඒවට කියන්නේ Xbox Xbox තමයි මම හිතන්නේ තියෙන්නේ මම හිතන විදියට උඩ තියන්න තියෙන්නේ Xbox නැත්නම් උඩක් තියන්නේ නෑනේ බබනේ පිස්සුද තව එක PS5 එකක් තියෙනවා මේ PS5 ටික විකුණලා ඉන්නවද ඕපන් කළා මෙන්න මේකට දාන්න මේ PS5 යානේ මේ දවස්වල පට්ට කැස්සක් තියෙනවා ඒක කෙලවෙනවා මට මේ බල දුන්නේ මට ලෝන් බලාගමුකෝ පස්සේ මේ ටිකත් සුද්ධ කරලා එන්න කරන්න ගියොත් වෙලා යනවානේ වීඩියෝ එක දික් කරනවා පට්ටට හරිද මෙහෙම ඉඳන් ඕපන් කරන්න බැරි අයියා ඔන්න ඕපන් කරා මේ පාර PS5 විතරයි දාලා තියෙන්නේ PS5 පහක් විතර අර යන්න ඕනේ වැඩි ගාණක් වෙන්නේ 800 ගාණක් වෙන්නේ එච්චරයි ඔයගොල්ලෝ ඔක්කොම බඩු වල මං ගාවට එන්නේ මං දෙනවා ඔක්කොම මොකද යකෝ යන්නේ ක්ලෝස් කර ඇයි ආවන් PS5 මචං ඔයාට මේ PS5 ටිකක් යන ලික් කරන ඔක්කොම ටික හරියි දැන් අපිට යන්නේ 9 වෙනි දවසේ දවසක් වැඩින් ගියා අරක ආවින්ද මට මේ ඔයගොල්ලෝ PS5 ගන්නවද ගන්නෑ
ගත්ත බඩු ගත්ත. ඊ PS5 කියන්නේ විකල ඇත්තට ලාභයක් තියලානේ. අට්ටනේ මගේ අම්පා. මෙයා තා PS5 ගන්න. අරේ තව PS5 ගන්න. මට PS5 ටික යම අත කස්ටමර්ස්ලා රක්තියද කරන්න බෑ. දෙන්න පුතේ ඉක්මනට PS5 ගත්තේ. හා 650යි නේ මචං. 50යි. බින්දුවේ නම් ගන්න ඕන නෑ මම හිතුවා. එකයිද ඇත්තේ? මට දැක්කේ නම් දෙකක් ගත්තා වගේ. දෙකක් ගත්තානේ. මට එක්සස් ගන්නක් හම්බුනේ එතනින්. හරි. thank you. happy nice day. happy මට හැපි 4000 ගණක් අතේ කටෙල්ලන් ඉන්නේ ගැම්මක් තමයි මේ මගේ සද්දෙන්දර එනවනේ මොන ආයි අහන්නේ මේ ගත්තා අර මේකෙන් ගත්තා අම්මට උදේ ගන්නේ ගණන් වල තේරුන්නේ Xbox ගන්න ඕනෙත් නෑ හරිද ගේම් ටිකක් ගන්නවා ඊනේ අර මේවා වාහන දාලා නෙවන්නේ මොකද අදිනේ මොකද මට උනේ මන් දන්නේ මට අපේක මන් දැම්මා මට ගන්න බැයිද ඉන්දියාවට මේ සල්ලි කපලා හරි එහෙම තමයි පුතා දන්නේ නැති දේවල් තියෙනවා ඒක දන්නේ නැති දේවල් ඉදි සැලෙන්න හොඳ නැහැ අර ස්කේට් බෝඩ් තාව කොහෙන්ද ස්කේට් බෝඩ් නෙවෙයි තියෙන්නේ අපි දාමු 8GB මේකත් දාලා මේවත් දන්නේ ගේම් දාමු ගේම් හොඳයි මේක තමයි පට්ටක් මේ මොකද ග්‍රැෆික් කාඩ් මොනවද වනේ මම දන්නේ නැහැ වැඩි PC සම්බන්ධව ගන්න තින්ද කියන්නේ මේකත් දාමුකෝ බලන්න දැන් මම දන්න ඔක්කොම 1000 ක අම්මට 3000 ගණක් යනවා අපි මේක අඩු කරමු නැත්තම් ඉස්සෙල්ලා එන්න අවුලවුත් නෑ අර බඩු තියෙන හින්දා දාමුකෝ බලන්න ඒකන 50 ගණක් තියෙනවා මේ මොකද්ද බලන්න ප්‍රොඩක්ට් ඇරිලා මේක අයින් කරන්නේ 505 ට ඔව් ඒක අයින් කරමු මම දන්නේ නැහැ මොකක්ද කියලා ඔය කඩු කරම ගන්න පුළුවන් හරිද 200 ගානයි දැන් අතේ තියෙන්නේ දැන් ටක් ගාලා අතන ගිහලා බල්ට් එක ගන්න තමයි තියෙන්නේ හරිද ඔන්න එක එක බඩු වැටෙනවා එක්කද අපි මුලින්ම චිකන් ටික ප්ලේස් කරයියන් කඩේ වහලා ඔක්කොම කලින් කඩේ වහපන් ඔතන මේ ක්ලෝස් කරලා ටයිප් කරමු හරි ආපන් මේක වහපන් දොරත් දොර වහන්න මට යන්න ඉන්න කඩේ පට්ට ලස්සනයි වේ සෝ බියුටිෆුල් අපි මෙතනින් දාමු මේමයි මේ පාර වීඩියෝ එකත් මට හිතෙන විදියට පැයක් වගේ ඇයි වගේ පැයක් නෙමෙයි විනාඩි 30කට වඩා වදිනවා මේක දැන්ට 28යි මේ අතට ඇති මේ මචං නෑ නැත්තම් අපිට කෙලවෙන අවස්ථාවක් තියෙනවානේ ඒ තමයි එන අතට ඇතිනේ අද නවත්තමු හරි එහෙනම් ඔය බෙයිද පොඩ්ඩක් කඩේ ඕෆ් කරලා ඒක කඩේ වාලා අපි ලස්සනට ඉන්නවා හරි ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ ඉවර වුණේ එහෙනම් ඉතින් අද මම කියන්නම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා වීඩියෝ එකට ලයික් දාලා ඒ ඔක්කොම කරන්න ඕනේ අයිද ෂෙයා පාරක් දාන්න ඔයගොල්ලෝ කැමති කමෙන්ට් එකක් දාන්නනේ මට බැලලා හරි කමෙන්ට් එකක් දාන්න අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න මට බලලා හදා ගන්න පුළුවන් එතකොට හරි එහෙනම් ඉතින් good bye එහෙනම් ගේමින් ෂොප් එකට සමු දෙමු අද දවසට මේකේ මම part 2 ගේනවා අනිවාර්යෙන්
මං හිතන්නේ හෙට මේ අනිද්දා නෙමේ අනිද්දා මං හිතන්නේ මේක පාර්ට් 2 වැටෙනවා. ඔව් වැටි බලමු. හරි මම බලමු. දැන්ට අපේ ගාව 279ක් ඉතුරු තියෙනවා. බලමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. good night. goodbye. I tried so hard and got so